සුබ දවසක් ප්‍රාර්ථනා කර සිටිනවා මාස් සමග රැඳිලා සිටින ඔබ සියලු දෙනාට. අද 2026 මාර්තු 11 වෙනි බදාදා දවස. අද දවසේ පලාපල ඉස්සර ඔබ වෙත ගෙන එන්න තමයි මම මේ සූදානම් වෙන්නේ. ඉතින් ඊට කලින් හැමදාම වගේ උදෑසන මතක් කරනවා. උදෑසන අවදි වූ විගස ඔබට සුවනින්දක් ලැබිලා තියෙන නිසාත් අලුත් දවසකට ආරම්භයක් ලැබිලා තියෙන නිසාත් අනිවාර්යෙන් විශ්ව මාතාවට ස්තුති කරන්න. ඒ වගේම තමයි මෙතෙක් ඔබට ලැබිලා තියෙන සියලු දේවල් වලට විශ්ව මාතාවට ස්තුති කරන ගමන්ම සිනහමුසු මූණෙන් අවදි වෙන්න සිනහවකින් තමන්ගේ ආදරණීය පවුලේ අයට ආමන්ත්‍රණය කරන්න. ඔබට හැමදාම උදෑසනකම සිනහවෙන්ම අවදි වෙලා විශ්ව මාතාවට ස්තුති කරලා ඒ වගේම ඔබට ඉන්නවා ඉෂ්ට දේවතාවුන් වහන්සේ කෙනෙක්. අන්නේ ඉෂ්ට දේවතාවුන් වහන්සේත් ඔබට පුළුවන් නම් හැමදාම උදෑසන අදහන්න හැමදාම උදෑසන ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට පහනක් පත්තු කරලා ඔබේ ඉල්ලීම් ඉල්ලන්න පුළුවන් නම් ඔබට ඊටාම කෙටි කාලයක් තුළ සාර්ථක වෙන්න ඔබට හැකියාව තියෙනවා. හැමදාම උදෑසන විශ්ව මාතාවට ස්තුති කරලා ඉෂ්ට දේවතාවුන් වහන්සේට පහනක් පත්තු කරලා ඔබේ ඉල්ලීම් ඉල්ලන්න. බොහොම කෙටි කාලයක් තුළ සාර්ථක වෙන්න අවශ්‍ය කෙනෙක් ඉන්නවනම් මා විශ්වාස කරලා මම මේ කියන දේ කරන්න. ඔබ අද මොන ප්‍රශ්නක හිටියත් ඔබ අද මොනම විදිහක ආර්ථික පහසුකම් වල හිටියත් ඔබට මොන විදිහට ජීවිතේ ගැටලු ඇති වෙලා තිබුණත් ඒ සියලු ගැටලු වලට ඔබට ඊටාම ඉක්මනින් විසඳුමක් ලබා ගන්න හැකියාව තියෙනවා. ඔබ ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේ දන්නේ නැත්නම් අනිවාර්යෙන් මේ වීඩියෝ එකට පහලින් කමෙන්ට් එකක් දාන්න. ඔබ ඔබේ උපන්දිනය, උපන් වේලාව, ඒ වගේම ඔබ දන්න තරමින් ඔබේ ලග්නයත් එවන්න. මම අනිවාර්යෙන් ඊට පිළිතුරක් ලබා දෙනවා. ඔබට ඉන්න ඉෂ්ට දේවතාවුන් වහන්සේ කවුද කියන එක මම ඔබේ කේන්දරේ බලලා ඔබට පිළිතුරක් ලබා දෙනවා. ඔබට පුළුවන් ඊළඟ දවසේ ඉඳලා ඉෂ්ට දේවතාවුන් වහන්සේට පහනක් පත්තු කරලා ඔබේ තියෙන ඉල්ලීම් ප්‍රකාශ කරලා ඔබේ දුකද වේදනාවද ඔබේ තියෙන හැම ප්‍රශ්නයක්ම ඔබේ ඉෂ්ට දේවතාවුන් වහන්සේට කියන්න. ඔබට කෙටි කාලයක් තුළ සාර්ථක වෙන්න හැකියාව තියෙනවා. මොන ප්‍රශ්න තිබ්බත් හැම උදෑසනකම සිනහවෙන් දවස ආරම්භ කරන්න. ඒ වගේම පවුලේ අයත් එක්ක කවදාවත්ම ඔබේ තියෙන පුද්ගලික තරහ ඔබේ තියෙන පුද්ගලික ප්‍රශ්න පිට කරන්න එපා. ඔබ සිනහවකින්ම උදෑසන ඔබේ පවුලේ අයට ආමන්ත්‍රණය කරන්න. දවස සතුටින් ආරම්භ කරන්න. එහෙම වුණොත් ඔබට දවස සතුටින්ම අවසන් කරන්න හැකියාව ලැබෙනවා. හොඳයි. අපි අද බලමු අද දවස කොහොමද ආරම්භ වෙන්නේ කියන කාරණේ. මුලින්ම මතක් කරන්න ඕනේ රාහු කාලය ඉදලා තියෙනවා අද දහවල් 12:20 සිට 1:54 කාල සීමාව තුල. ඒ කාල සීමාව තුල සුබ වැඩ ආරම්භ කරන්න එපා. සුබ ගම බිමන් යන්න එපා. ඒ වගේම උදෑසන ඔබට යම්සි සුබ වැඩක් ආරම්භ කරන්න තියෙනවා නම් සුබ වැඩකට ඔබට ගමනක් ආරම්භ කරන්න තියෙනවා නම් උදෑසන 6:19 සිට 8:19 අතර කාල සීමාව තුල ඒ හෝරාවල් යොදා ගන්න පුළුවන් බවත් මතක් කරනවා. සුබ දිශාව විදිහට දකුණු දිශාව යොදා ගන්න පුළුවන්. ඒ වගේම නිර්ද දිශාව මරු සිටින දිශාව බැවින් ඒ දිශාව සුබ වැඩවලට යොදා ගන්නත් එපා. හොඳයි. අපි අද බලමු එක් එක් ලග්නිහිමියන්ට අද දවස කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණය. මුලින්ම අපි යන්නේ ලග්න සටහනේ පළවෙනි ලග්නයට මේෂ ලග්නය. ඔව් අද දවසේ මේෂ ලග්නිහිමියන්ට තමන්ගේ පවුලේ වැඩ කටයුතු සඳහා ඒ වගේම නිවසේ වැඩ කටයුතු සඳහා වැඩි වැදගත්කමක් තියෙන දවසක් වෙනවා. ඔබට අද ඔබේ පවුල වෙනුවෙන් සහ නිවස වෙනුවෙන් යම්සි විදිහකින් වෙහෙසෙන්න සිද්ධ වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි පවුලේ අයත් එක්ක තිබුණා නම් යම්සි කුඩා ගැටලු ප්‍රශ්න මොන හරි තිබුණා නම් ඒවා විසඳ ගන්න පවා අද දවසේ ඔබට අවස්ථාවක් ලැබෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම රැකියාව සම්බන්ධයෙන් කතා කරද්දී රැකියාවේ ප්‍රගතියක් තියෙන දවසක්. රැකියාව සාමාන්‍ය පරිදි තාම යහපත් විදිහට කරගෙන යන්න අවස්ථාව ලැබෙනවා. ඒ වගේම ව්‍යාපාර කරන අයට අද දවසේ නව ආදායම් මාර්ග ගැන සිතන්න අවස්ථාවක් ලැබෙනවා. නව ආදායම් මාර්ග ගැන හිතන්න ඊටාම සුබ දවසක් විදිහට අද දවස හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා ගැන කතා කරද්දී අද ඔබට ඔබේ හිටිය පැරණි කෙනෙක් නැවත මුණ ගැසෙන්න හෝ එහෙම නැත්නම් පැරණි කෙනෙක් සමග නැවත සම්බන්ධතාවයක් ගොඩනගා ගන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඉතින් අද දවස මේෂ ලග්නිහිමියන්ට තරමක යහපත් දවසක් කොහොම වුණත් වැඩි දවසක් කාර්යබහුල දවසක්. මොකද අද දවසේ ඔබට රැකියාව ව්‍යාපාර කටයුතු කරනවා වගේම තමයි පවුලේ අය වෙනුවෙන් යම්සි කාලයක් ගත කරන්න සිද්ධ වෙන දවසක් වෙනවා. සුබ අංක විදිහට අංක 3 අංක 9 යොදා ගන්න පුළුවන් බවත් මතක් කරනවා. ඊළඟට අපි බලමු වෘෂභ ලග්නිහිමියන්ට අද දවස කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණය. අද දවසේ ඔබට මුදල් ලැබී ඊටාම සුබ විදිහට පිහිටලා තියෙන දවසක්. ඒ කියන්නේ ඔබට අද දවසේ අමතර ආදායම් ලැබෙන දවසක් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු කරන අයට අද දවසේ තමන්ගේ ව්‍යාපාර කටයුතු යහපත් විදිහට ඉස්සරහට අරගෙන යන්න පුළුවන්. නව සැලසුම් ක්‍රියාත්මක කරන්න පුළුවන්.
රැකියා කටයුතු වලදී ප්‍රධානීන්ගේ ප්‍රශංසාව ඇගීම ලැබෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආදායම් ලැබීම සම්බන්ධයෙන් කතා කරද්දී බලාපොරොත්තු නොවන මුදල් අද දවසේ අතට එන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වනවා. ඒ වගේම තමයි ආදර සම්බන්ධතා සහ ගෘහ ජීවිතය තුළ අද ගැටලු පැන නගින්නේ නැහැ. සාමාන්‍ය පරිදි ඔබට යහපත් විදිහට ඔබේ සම්බන්ධතා අද දවසේ පවත්වාගෙන යන්න හැකියාව ලැබෙනවා. සුභ අංක විදිහට අංක 6 අංක 8 යොදා ගන්න පුළුවන් බව මේ වෙලාව මතක් කරනවා. ඊළඟට අපි බලමු මිථුන ලග්නිහිමියන්ට අද දවසේ කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණය. අද දවසේ මිථුන ලග්නිහිමියන්ට තමන්ගේ කතා බහ තුලින් වාසිය අත්පත් කරගන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වනවා. ඒ වගේම තමන්ගේ අදහස් තුලිනුත් වාසිය අත්පත් කරගන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වනවා. අද නව හමුවීම් සිද්ධ වෙනවා. විවිධ පුද්ගලයන් මුණ ගැසෙනවා. ඒ පුද්ගලයන් සමග සිද්ධ වෙන කතා බහ තුලින් තමන්ගේ අනාගතය වෙනුවෙන් යම්සි වාසියක් අත්පත් වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. රැකියාව සම්බන්ධයෙන් කතා කරද්දී රැකියාවේ කටයුතු ඉතාම යහපත් වෙනවා. ඒ වගේම ආදර සම්බන්ධතා ඉතාම ශක්තිමත් වෙන දවසක්. පෞල් ජීවිතය තුලත් අද දවසේ ඔබට යහපත් දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. සුභ අංක විදිහට අංක 5 අංක 7 යොදා ගන්න පුළුවන් බව මේ වෙලාව මතක් කරනවා. ඊළඟට අපි බලමු ලග්න සටහනේ ඊළඟ ලග්නේ කටක ලග්නියන්ට අද දවසේ කොහොමද බලපාන්නේ කියන කාරණේ. ඇත්තටම කටක ලග්නියන්ට අද දවසේ ඊටාම වාසනාවන්ත දවසක් විදිහට මම හඳුන්වලා දෙනවා. විශේෂයෙන්ම ඔබට තිබුණ පැරණි මුදල් ගැටලුවක් අද දවසේ විසඳෙනවා. ඒ වගේම තමයි පවුලේ කෙනෙක්ගෙන් අද දවසේ ඔබට යම්කිසි උදව්වක් ලැබෙන දවසක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. රැකියාව සහ ව්‍යාපාර කටයුතු ඊටමත් යහපත් දවසක් වෙනවා. වගේම තමයි ඔබගේ ආදර සම්බන්ධතා තුලත් පෞල් ජීවිතය තුලත් අද සතුට දෝරගන්න දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. සුභ අංක විදිහට අංක 2 අංක 4 යොදා ගන්න පුළුවන් බව මතක් කරනවා. ඊළඟට අපි බලමු සිංහ ලග්න හිමියන්ට අද දවසේ කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණේ. සිංහ ලග්න හිමියන්ට අද දවසේ සමාජ සම්බන්ධතා තුලින් වාසියත්පත් වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ඔබට ඔන්ලයින් ව්‍යාපාර කරගෙන යන කවුරු හරි කෙනෙක් ඉන්නවනම් අන්න සිංහ ලග්න හිමියන්ට අද දවසේ ඊටාම සුබයි. ඔන්ලයින් ව්‍යාපාර හරහා අද දවසේ වැඩි වාසිය අත්පත් වෙන දවසක්. ඒ වගේම රැකියාව තුළ අද දවසේ නව හඳුනා ගැනීමක් තුලින් ඔබට වාසිය අත්පත් වෙනවා. ඒ වගේම තමයි ආදර සම්බන්ධතා තුලත් අද දවසේ අලුත් සම්බන්ධතා ආරම්භ වෙන දවසක්. ඒ වගේම තිබෙන සම්බන්ධතා ශක්තිමත් වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ගෘහ ජීවිතය තුලත් අද දවසේ ඔබට ඔබේ ආදරණීය සහකාරයෙකුගෙන් හෝ සහකාරියගෙන් ඔබ සමහරට බලාපොරොත්තු නොවන උදව්වක් වෙන්න පුළුවන්. යම්කිසි සහයක් අද ඔබට ලැබෙන දවසක් විදිහට හඳුන්වලා දෙනවා. සුභ අංක විදිහට අංක 1 අංක 8 යොදා ගන්න පුළුවන් බව මතක් කරනවා. ඊළඟට අපි බලමු කන්න ලග්න හිමියන්ට අද දවසේ කොහොමද ගෙවිගෙන යන්නේ. කන්න ලග්න හිමියන්ට අද දවසේ ඉතාම කාර්යබහුල දවසක් විදිහට හඳුන්වනවා. වැඩ වැඩි දවසක්. නමුත් වැඩ වැඩි වුණාට අද ප්‍රතිඵල වැඩි දවසක් වෙනවා. රැකියාව තුලත් ව්‍යාපාර කටයුතු තුලත් ඉතාම හොඳ ප්‍රතිඵල ලබා ගන්න පුළුවන් දවසක්. ඒ වගේම තමයි ඔබ ඉතා සැලකිලිමත් වෙන්න ඕනේ. අද දවසේ මුදල් පාලනය සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ කියන්නේ වැඩි වියදමක් යෙදෙන දවසක් විදිහට හඳුන්වලා දෙන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා තුලත් ගෘහ ජීවිතයේ තුලත් අද දවසේ යම්සි කුඩා ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒ දේවල් ඇත්තටම කතා බහ කරලා විසඳ ගන්නවා නම් වඩා හොඳයි. ඉවසීමෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කරන්න ඕනේ. ඉතින් කන්න ලග්නියන්ට අද දවසේ සුභ අංක විදිහට අංක 4 සහ අංක 6 යොදා ගන්න පුළුවන් බව මතක් කරනවා. ඊළඟට අපි බලමු තුලා ලග්නියන්ට අද දවසේ කොහොමද ගෙවිගෙන යන්නේ. අද දවසේ තුලා ලග්නියන්ට ඔබගේ නව අදහස් සහ නිර්මාණාත්මක හැකියාව තුලින් ඔබට වාසියත්පත් වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කරන තුලා ලග්නියන්ට ඉතාම සුබ දවසක්. ව්‍යාපාර කටයුතු වර්ධනය වෙන දවසක්. ඔබේ හැකියාව පෙන්වන්න පුළුවන් දවසක්. නායකත්වයේ පෙන්වන්න පුළුවන් දවසක්. රැකියාව තුල වුණත් ඔබට නායකත්ව ගති ලක්ෂණ පෙන්වන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු කරන අයට අද දවසේ සැලසුම් සාර්ථක වෙන දවසක් විදිහට හඳුන්වනවා. ඒ වගේම ආදර සම්බන්ධතා තුල ඔබට සුබ පණිවිඩයක් ලැබෙන දවසක් විදිහට හඳුන්වනවා. ගෘහ ජීවිතය අද දවසේ ඊටාම යහපත් වෙනවා. සුබ අංකයේ විදිහට අංක 3 අංක 7 යොදා ගන්න පුළුවන් බවත් මතක් කරනවා. ඊළඟට ලග්න සටහනේ වෘශ්චික ලග්නයට අපි යමු. වෘශ්චික ලග්නියන්ට අද දවසේ ඔබේ ජීවිතයේ යම් වෙනස්කම් සිද්ධ වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. රැකියාවේ යම්කිසි වෙනසක් සිද්ධ වෙන්න පුළුවන්. ඔබට නව අවස්ථාවක් ලැබෙන්න පුළුවන්. තියෙන අවස්ථා නැති වෙන්නත් පුළුවන්. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඕන දවසක් විදිහට සඳහන් කරනවා. ව්‍යාපාර කටයුතු තුලත් ඒ වගේම තමයි යම්සි වෙනස්කම් සිද්ධ වෙන්න පුළුවන් දවසක් අද දවස ඔබට. ඒ නිසා සැලකිලිමත් වෙන්න ඉවසීමෙන් කටයුතු කරන්න. කෙසේ වුවත් ඔබට අද දවසේ පවුලේ අය සමග වැඩි කාලයක් ගත කරන්න සිද්ධ වෙන දවසක් විදිහට හඳුන්වනවා. ඒ නිසා ආදර සම්බන්ධතා තුලත් පෞල් ජීවිතය තුලත් අද ඔබට ඒ සම්බන්ධයෙන් වැඩි කාලයක්
යොදවන්න සිද්ධ වෙන දවසක් විදිහට හඳුන්වනවා. සුභ අංක විදිහට අංක 9 සහ අංක 2 යොදා ගන්න පුළුවන් බව මතක් කරනවා. ඊළඟට අපි බලමු ධනු ලග්න හිමියන්ට අද දවස් කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණය. ධනු ලග්න හිමියන්ගේ අද දවසේ තමන්ගේ ශක්තියත් තමන්ගේ උනන්දුවත් වැඩි වෙන දවසක් විදිහට හඳුන්වලා දෙනවා. ඒ වගේම රැකියාව තුළ ඔබ අද ඊටාම උනන්දුවෙන් කටයුතු කරන දවසක් වෙනවා. ඒ වගේම ව්‍යාපාර කටයුතු තුලත් ඔබ වෙනදට වඩා ගොඩාක් උනන්දුවෙන් වැඩ කරන දවසක්. ඒ උනන්දුවේ උත්සාහයේ ප්‍රතිඵල ඔබට අනිවාර්යයෙන්ම ලැබෙනවා. අද නෙමේ අනාගතයේදී ප්‍රතිඵල ලැබෙන විදිහට අද දවසේ ඔබ බොහොම කඩිසරව උනන්දුවෙන් උද්‍යෝගයෙන් වැඩ කරන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආදරය සම්බන්ධයෙන් කතා කරද්දී අද ඔබට අලුත් කෙනෙක් මුණ ගැසෙන්න ආරාධනාවක් ලැබෙන දවසක් විදිහට හඳුන්වන්නත් පුළුවන්. ගෘහ ජීවිතයත් අද ඊටාම සාර්ථක වෙන දවසක්, සුබ දවසක්, සතුටින් ඉන්න ලැබෙන දවසක්. සුබ අංක විදිහට අංක 5 අංක 9 යොදා ගන්න පුළුවන් බව මේ වෙලාව මතක් කරනවා. ඊළඟට අපි බලමු මකර ලග්න හිමියන්ට අද දවස කොහොමද ගෙවිගෙන යන්නේ කියන කාරණේ. මකර ලග්න හිමියන්ට විශේෂයෙන්ම සඳහන් කරන්න ඕනේ අද ඔබ මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් සැලකිලිමත් වෙන්න ඕන දවසක්. අද ඔබ මුදල් වියදම් කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ, ගනුදෙනු කිරීමේදී සැලකිලිමත් වෙන්න ඕනේ කියන කාරණේ මතක් කරනවා. ඒ වගේම රැකියාව සම්බන්ධයෙන් අද දවසේ ඔබ තීරණ ගන්නකොට ඉක්මන් තීරණ ගන්න යන්න එපා. රැකියාව තුල අද දවසේ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න ඕනේ කියන ඉල්ලීම තමයි කරන්න තියෙන්නේ. කෙසේ වුවත් ආදර සම්බන්ධතා තුලත් ගෘහ ජීවිතය තුලත් අද ඔබේ ඉවසීම නැති වෙන දවසක් විදිහට හඳුන්වනවා. ඒ නිසා අද දවසම ඔබ බොහොම ඉවසීමෙන් කටයුතු කරන්න, සංගමයෙන් කටයුතු කරන්න කියන ඉල්ලීම කරන්න ඕනේ. සුභ අංක විදිහට අංක 4ත් අංක 8ත් යොදා ගන්න පුළුවන් බව මේ වෙලාව මතක් කරනවා. ඊළඟට අපි බලමු කුම්භ ලග්න හිමියන්ට අද දවස කොහොමද කියන කාරණේ. කුම්භ ලග්න හිමියන්ට අද දවසේ ඔබේ ඉන්න මිතුරන්ගෙන් හිතවත් අයගෙන් සමාජ සම්බන්ධතා තුළ ඔබට අද වාසියක්පත් වෙන දවසක්, වාසනාව ගෙන දෙන දවසක් විදිහට හඳුන්වනවා. ඒ වගේම තමයි රැකියාව තුලත් අද දවසේ ඔබට රැකියා ස්ථානය තුල යම්සි කෙනෙක්ගෙන් උදව්වක් ලැබෙන දවසක්. ඊටාම හොඳ සහයෝගයක් ලැබෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම ආදර සම්බන්ධතා තුලත් ඔබට අද දවසේ නව හමුවීමක් සමහර විට නව හමුවීම ඔබේ පැරණි යාළුවෙක් එක්ක වෙන්නත් පුළුවන්. කෙසේ වුවත් අද අලුත් කෙනෙක් මුණ ගැසෙන්න අවස්ථාව යෙදෙනවා. ඒ වගේම ගෘහ ජීවිත ගත කරන අයටත් අද දවසේ ඊටාම සතුටින් ගෙවන්න පුළුවන් දවසක් විදිහට හඳුන්වනවා. සුභ අංක විදිහට අංක 3ත් අංක 7 යොදා ගන්න පුළුවන් බව මේ වෙලාවේ මතක් කරනවා. හොඳයි අපි ඊළඟ අවසාන ලග්නයට යමු මීන ලග්නය. මීන ලග්න හිමියන්ට අද දවසේ ඊටාම කාර්යබහුල දවසක්. නමුත් ප්‍රතිඵල සහිත දවසක් විදිහට හඳුන්වනවා. ඔබ කොයිතරම් අද දවසේ කාර්යබහුල වුණත් ඔබට දවස අවසානයේදී අද දවසේ යහපත් ප්‍රතිඵල උදා කරගන්න පුළුවන් දවසක්. විශේෂයෙන්ම ව්‍යාපාර කටයුතු කරන මීන ලග්නියන්ට ඊටාම සුබ දවසක්. රැකියා කටයුතු කරන අයටත් අද දවසේ ඔබ කරන කටයුතු සම්බන්ධයෙන් ඔබට ප්‍රශංසාව අත්පත් වෙන දවසක්. ඒ වගේම ආදායම් ලැබීම ඊටාම වැඩි වෙන දවසක් විදිහට හඳුන්වන්න පුළුවන්. අද දවසේ ඔබට ආදර සම්බන්ධතා තුලත් ගෘහ ජීවිතය තුලත් වැඩි කාලයක් ඔබේ ආදරණියන් සමග ගත කරන්න අවස්ථාව ලැබෙන්නේ නැහැ. මොකද ඔබට අද දවසේ රැකියාව සම්බන්ධයෙන් සහ ව්‍යාපාර කටයුතු සම්බන්ධයෙන් අධික ලෙස කාර්යබහුල වන දවසක් විදිහට හඳුන්වනවා. ඔබට අද දවසේ සුභ අංක විදිහට අංක 1ත් අංක 6ත් යොදා ගන්න පුළුවන් බව මේ වෙලාව මතක් කරනවා. ඒ විදිහට තමයි එක් එක් ලග්න හිමියන්ට අද දවස ගෙවිගෙන යන්නේ. ඉතින් අද දවසේ අවසානයේ වෙද්දී ඔබ බලාපොරොත්තු වුණු විදිහටම සැලසුම් කරපු ආකාරයටම අද දවසේ ඔබට දවස අවසන් කරන්න අවස්ථාව ලැබෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම තමයි උදෑසන මේ වීඩියෝ එකට අහුම්කම් දෙන ඔබ සියලු දෙනාට ඔබට අද දවසේ යම්කිසි ඔබේ ජීවිතයේ අද දවස ගෙවෙන්නේ කොහොමද කියන කාරණය සම්බන්ධයෙන් යම්කිසි උදව්වක් මේ වීඩියෝ එකෙන් ලැබෙයි කියලාත් මම බලාපොරොත්තු වෙනවා. ඉතින් මට අවසාන වශයෙන් උත් කියන්න තියෙන්නේ සිනහවෙන් දවස ආරම්භ කරන්න, විශ්ව මාතාවට ස්තුති කරන්න, ඔබට ඉන්න ඉෂ්ට දේවතාවුන් වහන්සේට ස්තුති කළා, ඔබේ ඉල්ලීමුත් ඉල්ලලා දවස ආරම්භ කරන්න. සිනහවෙන් දවස ආරම්භ කරන්න මුළු දවසම ඔබට මොන ප්‍රශ්න මොන විදිහට තිබුණත් මුළු දවසම සතුටින් ඔබට ඔබේ වැඩ කටයුතු සාර්ථක කරගන්න එතකොට අවස්ථාව ලැබෙනවා. ඉතින් ඔබ සියලු දෙනාට මම ප්‍රාර්ථනා කරනවා බලාපොරොත්තු වෙන ආකාරයටම අද දවස අවසන් කරන්න ලැබෙන්න කියලා. හැමෝටම නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.